Hello, welcome to Virtue Vibes with Vedikam again. Today also we are going to talk about Big Match 1983. අදත් අපි Big Match 1983 එකේ අවසාන කොටස කතා කරන්න යන්නේ. මීට කලින් අපි Big Match 1983 1 and 2 කියලා අපි කොටස් දෙකක් කතා කළා. අපි නවත්තපු තැනින් මම පටන් ගන්නවා අපව. ඕලෙල් ළමයි නම් ඇන්තොලොජි එක ළඟ තියෙනවා නම් අපි ඉන්නේ හතරවෙනි ස්ටැන්සා එකේ. In a tall house dim with all books and pictures, calm hands quit the clamoring telephone. In a tall house කියන ෆ්ලැට් එකක්. ෆ්ලැට් එකක ජීවත් වෙන වයසක උගත් දෙමළ මිනිස්සෙක් ගැන මේ කියන්නේ. ඇයි අපි වයසක උගත් කියලා කියන්නේ? රයිට් කියනවා with all books and pictures කියලා. now උගත් මිනිස්සෙක්ගේ ගෙදර තමයි පොත් වැඩිපුර තියෙන්නේ. calm hands quit the clamoring telephone. එයා දැන් බොහොම බය වෙලා ගේ ඇතුළට වෙලා ඉන්නවා. එකපාරටම එයාගේ ටෙලිෆෝන් එක නාද වුණා. දැන් අපි සාමාන්‍යයෙන් ටෙලිෆෝන් එක නාද වුණාට කියන්නේ රින්ගින් කියලා. දැන් මෙතන රයිටර් යූස් කරනවා clamoring කියන වචනේ CLAMOURING. එන රයිටර් personification කියන ටෙක්නික් එක යූස් කරනවා. personification කියන ටෙක්නික් එක යූස් කරනවා. කෑ ගසනවා කියලා කියන ටෙලිෆෝන් එක. එයාට අංගලා රිසීවර් ඉස්සුවා ටෙලිෆෝන් එක නතර කරා. quit the clamoring telephone කිව්ව එක නතර කරා. from there එතන ඉඳලා අපිට ඇහෙන්නේ one sided telephone call. It's a strange life we are leading here just now. අපි හරි අමුතු ජීවිතයක් ගත කරන්නේ මේ දවස්වල. Not a dull moment. කිසිම dull ගතියක් නැහැ. No one can complain of boredom. කිසි කෙනෙකුට boring කියලා කියන්නත් බෑ. මෙතන irony කියන ටෙක්නික් එක යූස් කරනවා right. ඒ කියන්නේ ඇත්ත නෙමෙයි යා කියන්නේ. ඒක ප්‍රතිවිරුද්ධ දේ යා කියන්නේ. එහෙම කීම තුල හාස්‍යයක් මතු කරනවා. ඇත්තටම එයා බය වෙලා ඉන්නේ. එයා කියනවා not a dull moment කියලා. right. No boring කියලා යා කියනවා. But it is the opposite that is true. Right. That's for sure. Up all night keeping watch. එළි වෙනකන් ඇහැරලා ඉන්නවා. ඇයි? එයාලා ගෙදරට පහර දෙයි කියලා. Similar situation we had. ඔය සමාන situation එකක අපිත් හිටියා. When we were in Trincomalee. When the LTT war was going on. අපිත් ඒ කාලේ එහෙම සිටුේෂන් එකක හිටියා. රෑ එළි වෙනකන් කැලෑවක හැංගවි හිටපු දවස් තිබුණා. දැන් මෙයාටත් ඒ සිටුේෂන් මෙයා ගේ ඇතුළ හැංගිලා ඉන්නේ. සිංහල කට්ටිය පාර දෙයි කියලා. And then as curfew ends and your brave lads dash out at dawn to start another day. Curfew ඉවරෙච්ච ගමන් ඔයාලගේ චණ්ඩි කොල්ලෝ කියලා කියනවා. Your brave lads කියලා කියනවා. එවන අපි දන්නවා the person who is speaking now is a Tamil man. Then the person who called him, telephoned him, must be a Sinhalese person because Sinhalese persons were attacking them. Dash out at dawn to start another day. උඹලා චණ්ඩි කොල්ලෝ හෙට උදේ වෙනකොට dawn කියන වචනේ යූස් කරනවා අලියම කියන අර්ථයෙන්. හෙට උදේ පාන්දර වෙනකොට තවත් දවසක් පටන් ගනීවි. Of fun and games and general jollity. ඒක ඒගොල්ලන්ට විනෝදයක්. ඒ වචන ඔක්කොගෙම කියවෙන්නේ ඒක. Fun, games, general jollity. එතන general jollity කියන තැන G එකයි J එකයි තිබුණාට sound එන්නේ එක විදියට. ඒ නිසා alteration එකක් build up වෙනවා. I sent Padmini and the girls to a neighbor's house. මම පද්මිනී වයි කෙල්ලන් වයි අල්ලපු ගෙදරට යවුවා කියලා කිව්වා. එහෙනම් අල්ලපු ගෙදර the neighbor's house must be Sinhalese. සිංහල ගෑක් වෙන්න ඕනේ. ඊළඟ ස්ටැන්ස් එකට අපි එනවා. Who? Me? මේ ස්පීකර් අහනවා. කවුද? මමද? Oh, I'm doing fine. මං හොඳින් ඉන්නවා. එහෙමනම් ටෙලිෆෝන් කරපු කෙනා අහන්න ඇති why didn't you go කියලා. ඇයි ඔයා ගියේ නැත්තේ කියලා. ඒක තමයි යා කෙනා මට ප්‍රශ්නයක් නැහැ මං හොඳින් ඉන්නවා. Again irony. නැතෝ තව irony කියන ටෙක්නික් එක යූස් කරනවා. I'm doing fine කියනකොට. He is not doing fine. I always was a drinking man, you know. එතනද යා කියනවා ඔබ දන්නවනේ මං හැමදාම අඩියක් ගහලා ඉන්න මිනිහා. Drinking man, you know. එහෙම මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. Nowadays I'm stepping my intake quite a bit. මේ දිනවල මම පොඩක් වැඩිපුර බොනවා කියලා යා කියනවා. Stepping my intake quite a bit. ඇයි මේ difficult situation එකට මුහුණ දෙන්න to be brave නිර්භීතවන්ත වෙන්න.
එහෙම නැත්නම් මේ කනගාටුව එයාගේ හිතේ තියෙන නැති කරගන්න. ආලපාල හැමෝටම දෙමළ මිනිස්සුන්ට ගැහුවා. එයාගේ නෑදෑයෝ ඉන්න පුළුවන්. එයාගේ යාළුවෝ ඉන්න පුළුවන්. ඒ ඇති වෙච්ච වේදනාව නැති කරගන්න වෙන්න පුළුවන්. The general idea, ඉතින් එයා කියන මම මේ බීලා ඉන්නේ ඇයි? The general idea being when those torches come within 50 feet of this house, those torches කියලා උතන කියන්නේ බැටරි ටෝච් එක නෙමෙයි. ගිනි පන්දම්. ගෙවල් ගිනි තියන්න ආව මිනිස්සු ආවේ ගිනි පන්දම් අතේ තියාගෙන. ඒ ගෙවල් ගිනි තියන්න එන මිනිස්සු ගිනි පන්දම් අතේ තියාගෙන ආවොත් මගේ ගේ ගාවට within 50 feet අඩි 50ක් දුරට එනකොට එයා මොකද කරන්නේ? එයාට ඒගොල්ලෝ නවත්තන්න විදියක් නැහැ. එයා මොකද කරන්නේ? Don't you see? බට තේරෙන්නේ නැද්ද? යාළුවට කියන එයා it won't be my books that go up first but me. මගේ පොත් නෙමෙයි ඉස්සෙල්ලා ගිනි තියන්නේ මාව. ඒ කියන්නේ he is going to commit suicide. එයා ගිනි තියාගන්න යන්නේ පොත් ටික බේරගන්න. බලන්න පොත් වලට කොයිතරම් ආදරේ මිනිස්සුද කියලා. එතකොට එයා ගිනි ගන්නකොට අර මිනිස්සු පැනලා දුවයි සිද්ධිය එතනින් නතර වෙනවා. එමෙ එයා හිතනවා. ඒකම මේ ලයින් එක යටින් මතක් කරනවා ඔය ත්‍රස්තවාදී සමයේ යාපනයේ පුස්තකාලේ ගිනි ගත්ත එක ගැන. අපි යනවා ඊළඟ ස්ටැන්ස් එකට. a pause. pause කියන්නේ කෙටි නිහඬියාවක්. a pause. ඇයි pause එකක් උනේ? අර කියපු උත්තරේ I am going to burn myself කියන එක බරපතල ප්‍රකාශයක්. දෙන්නම නිරුත්තර වුණා. Then steady and every bit as clear. ඊළඟට එයා ශක්තිමත් වෙලා ඉස්සෙල්ලා වගේම as though we were neighbors still as we had been in 58. අන්න එතන කියන මේ සම්බන්ධතාවය මේ කතා කරන යාළුවා අයත් එක්ක 1958 හිටපු අසල්වැසියෙක්. 58ට පෙර මේ රටේ සිංහල දෙමළ මිනිස්සු අසල්වාසීන් හැටියට බොහොම සූදව හිටියා. 58 ඉඳලා තමයි ඔය ಜಾති ભેද කෝලහලත් එක්ක මේ තත්ත්වය එන්නේ. ඒ කාලේ හිටපු යාළුවෙක්. එයා කියන thanks by the way for ringing. ස්තුතියි බොහොම කතා කළාට. There's nothing you can do to help us. වැඩ කරන්න දෙයක් නෑ අපිට. උදව් කරන්න විදියක් නෑ අපි දන්නවා. But it's good to know some lines haven't yet been cut. ඒ වුණාට සමහරක් lines cut වෙච්ච නැති එක ගැන මට සන්තෝෂයි. මෙතන මේ some lines haven't yet been cut කියන තැන line එක ambiguous. ambiguous කියන්නේ it has two meanings. surface meaning වල එයා කියන්නේ එයාගේ ටෙලිෆෝන් line එක ගැන. all the houses has been attacked. වටේට තියෙන ගෙවල් ඔක්කොම ගැව්වා ටෙලිෆෝන් line කඩා දැමුවා. මගේ ටෙලිෆෝන් line එක වැඩ. he is happy for that. ඒ ඉඳන් අර යාළුවා කතා කරා. but within this line good to know some lines haven't yet been cut කියන තැන there is underlying meaning. there is a deeper meaning. මොකක්ද deeper meaning එක? he is happy that friendships haven't been cut. friendships haven't been cut. කොච්චර ಜಾති ભેද කලබල තිබුණත් මිනිස්සුන්ගේ මනුස්සකම නැති වෙන්නේ. කොයිතරම් ප්‍රශ්න තිබුණා. මට හොඳ උදාහරණයක් මතක් වෙනවා මගේ personal experience එක. when I was in NIE මම ජාතික අධ්‍යාපන ආයතන ඉගෙන ගන්න කාලේ literature course එකක් කරන කාලේ එකම එක ටීචර් කෙනෙක් සර් කෙනෙක් හිටියා යාපනයේ තියෙන ප්‍රසිද්ධම විද්‍යාලයෙන් ඇවිල්ලා නියෝජනය කරන්න ඇවිල්ලා අපිව ගත්තේ ඉන්ටර්විව් එකක් තියලා. නමුත් එයාට ඉන්ටර්විව් එකක් තිබ්බේ නැහැ. මොකද එයාට මේ නිවේදන දැනගන්න විදියක් නැහැ. ඒ කාලේ යාපනයට පත්තර ගියේ නැහැ. ගුවන් විදුලි තිබුණේ නැහැ. මොකවත් නිවේදන තිබුණේ නැහැ. එයා ස්පෙෂල් රික්වෙස්ට් එකක් මත ඇවිල්ලා හිටියේ. believe me එයත් එක්ක අපේ කෝස් එකේ 20ක් විතර හිටියා. එකම සර් කෙනෙක්වත් ටීචර් කෙනෙක්වත් කතා කරන්නේ නැහැ. ඇයි? යාපනයේනේ. තත්ත්වවාදී කියලා හිතේ. මං විතරයි එයත් එක්ක කතා කරන්නේ. hello how are you කියලා මං කතා කරනවා. සමහර අවස්ථාවලට දෙමළෙන් කතා කරනවා. මට දෙමළ පුළුවන්. එහෙම ඉන්නකොට එක දවසක් කොළඹ බෝම්බ පිපිරීමක් වුණා. ලොකු හමුදාවේ ලොක්ෙක් මිය ගියා. එදා එයා ක්ලාස් ඉවරලා ගිහිල්ලා පාරායිනේ ඉන්නකොට පාරායින ත්‍රිවිල් කට්ටියක් ගහගත්තා. පොලිසියෙන් අහුවා මොකද කියලා කට්ටියන්ගෙන් ඇහුවා. මෙයාට උත්තර දෙන්න විදියක් නැහැ. මම සිංහල දන්නේ නැහැ. වචනයක්වත් සිංහල දන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කියන්න ගියොත් තවත් මල පයින්නවනේ. මේවා අල්ල ජිප් එකේ දාගෙන ගියා.
දවස් දෙකකට පස්සේ මේක දන්නේ මම එයා කිව්ව කතාවේ. දවස් දෙකකට පස්සේ දෙමළ ඇන්ටි කෙනෙක් එනවා අපේ ක්ලාස් එකට. අපිට උගන්වන මැඩම් එක මට ඉගන්නේ දෙමළ මැඩම් කෙනෙක් තමයි ලිටරේචර්. එයාත් එක්ක ඇවිල්ලා ක්ලාස් එකට ඇවිල්ලා කියනවා සිද්ධිය. මෙහෙම සිද්ධියක් වුණා. ඔයාලා යාළුවා දැන් පොලිසියට ගෙනියලා තියෙන්නේ. මොකද ඔයසි මහත්තයා කියලා තියෙනවා. මේ ඔයසි මහත්තයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරාම. රයිට් ඔයාගේ පාඨමාලාවේ නම් ඔයා ඉන්නේ. ඔයාගේ පාඨමාලාවේ කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔයා මේ පාඨමාලාවේ හිටියා කියලා අපි රිලීස් කරනවා. ඒ පණිවිඩයට කවුරු හරි හඬ ගහන්න යන්න ආවේ. බිලීව් මී කිසි කෙනෙක් ආයෙත් පාරක් නැගිට්ටවත් නැහැ. මම නැගිට්ටා. ඒ වෙනකොට මම තිරුකුණාමලේ වෙසියෙක් හැටියට මට ඕනෑ තරම් පීඩා වෙලා තිබුණා. පවුලේ ඥාතීන් කීප දෙනෙක් නැති වෙලා තිබුණා. ඒත් මම නැගිට්ටා. ඇයි ඒ? අර මනුස්සකමට. මම ගියා. කියලා ඒගොල්ලොත් එක්ක කතා කරලා එයාව නිදහස් කරගන්න පුළුවන් වුණා. මේ ලයින් එකේ යා කියන්නේ ඒක තමයි. මොකද්ද? කොච්චර ප්‍රශ්න තිබුණත් මිනිස්සුන්ගේ මනුස්සකම හිතවත්කම නැති කරගන්න හොඳ නැහැ. ඒ පණිවිඩය තමයි යා දෙන්නේ. දැනට අපි ඔතනින් නතර වෙනවා. තව කොටසක් තියෙනවා. අපි ඒ කොටස ඊළඟට කතා කරනවා. ස්තුතියි. Thank you.